පාරවලොග් YouTube channel එකට ආදරෙන් පිළිගන්න ගමන් අද අපි මේ ගෙනල්ලා තියෙන්නේ පෝටබල් ඩෙස්ක් එක අන්බොක්සින් එකක්. ඇත්තටම මේක අන්බොක්සින් නෑ කිව්වට මම මේක රිවිව් එකක් එක තමයි යන්නේ. මොකද මම ඕල්රෙඩි අන්බොක්සින් එක කරලා පාවිච්චි කරලා තියෙන නිසා. වීඩියෝ එක දාන්නේ පරක්කු වෙලා. ඒක නිසා මම මේකේ අන්බොක්සින් එකේ ඇත්තටම මේක කරන්න දෙයක්වත් නෑ. ඇතුලේ ටේබල් එක තමයි තියෙන්නේ එච්චරයි. ඒක නිසා මම මේකේ රිවිව් එක ගේන්නම්. මේ ටේබල් එක කොහොමද කොච්චර ඕකේද පාවිච්චියට සුදුසුද කොහොමද කියන එක පිළිබඳව විස්තරයක් දෙන්නත් එක්ක. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ටේබල් එක මට 1500ක් වගේ මුදලකට තමයි මම ගත්තේ. මේක ඇත්තටම එක එක විවිධාකාර ගණන් වල තියෙනවා. 1500 ඉඳන් 2500 වගේ මුදල් වලට එක එක විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ විකුණන්න තියෙනවා. මම දැක්ක දරස් එකේ තියෙනවා. ඊට පස්සේ ඉක්මන් එකේ තියෙනවා. ඊට පස්සේ මම ගත්තේ නම් Facebook එකේ මාකට් ප්ලේස් එකෙන් තමයි මම මේක පර්චේස් කරේ. එතකොට ලේඩි කෙනෙක් තමයි මම හිතන්නේ එයාලා බිස්නස් කරනවා ඇති. මට ෆොටෝස් ඒවල තිබ්බා. මම දැක්ක ගේ ඇතුලේ වගේ තියලා තමයි ෆොටෝස් එහෙම ඒවල තිබ්බේ. ඊට පස්සේ බලපුවාම මට පෙනුණා ඕකේ වගේ කියලා. ඊට පස්සේ මම රිවිව්ස්ුත් බැලුවා ඔය දරස් එක යනම්ම නම් ඒ වගේ තියෙන. ඒවත් බලලා තමයි පර්චේස් කරේ. එතකොට මේකේ විවිධාකාර කලර්ස් තියෙනවා. මේකේ ටේබල් টොප් එකේ අපිට එක එක බ්‍රවුන් කලර් තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ පෙන්නන පාට වුඩ් කලර් එක වගේ එක තියෙනවා. ඊට පස්සේ තව මම දැක්කා අර එක එක ස්ටිකර්ස් ගහලා පොඩි ළමයිට වගේ පාවිච්චි කරන්න විදිහේ කලර්ස් තියෙනවා. කළු පාට කලර් එක තියෙනවා. අන්න ඒ වගේ විවිධාකාර කලර්ස් මේකේ ටේබල් එකේ තියෙනවා. එතකොට කොහොම හරි මම දැන් මේක පාවිච්චි කරන්න ගත්තේ මම පොඩ්ඩක් දවස් ඒ කියන්නේ පොඩි කාල සීමාවක් බෙඩ් එකේ වගේ හිටියා. ඒතකොට මට වැඩ කරන්න බෙඩ් එකේ අර කකුල් දෙකේ තියාගෙන ලැප් එක වැඩ කරනවට වඩා මට පහසුයි ඒක ටේබල් එකක් වගේ තිබ්බාම වැඩ කරන්න. ඒක නිසා තමයි මම ටේබල් එකේ නිදියගෙන වගේ හැලවෙලා වගේ වැඩ කරන්න ටේබල් එක උඩ බෙඩ් එක උඩ මොකක් හරි තියාගන්න ටේබල් එකක් ඕන නිසා තමයි මගේ මේන් පර්පස් එක විදියට මම මේ ටේබල් එක ගත්තේ. ඉතින් මේකේ ඇත්තටම ටේබල් එකේ මට කියන්න කිසිම වරදක් තිබ්බේ නෑ. කකුල් දෙක හොඳට ඒ කියන්නේ කකුල් දෙක ඔකේ තියෙන නමලා ඊට පස්සේ දෙපැත්තට දිග අරින්න තියෙන්නේ. එතකොට ඒ දිග ඇරියාම ඒක මාර විදිහට ඕකේ ස්ටේබල් විදිහට හිටිනවා. අර මෙට්ටේ නිසා ඉතින් අන්ස්ටේබල් වෙන්න පුළුවන්. නමුත් සෑහෙන ස්ටේබල් එකක් තියෙනවා කකුල් දෙකේ. ඉතින් කකුල් දෙකේ අර කළු පාට ස්පොන්ජ් වගේ පොඩ්ඩක් තියෙනවා. ඒකින් හින්දා මොකුත් ඒක ඩැමේජ් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ පැත්ත ගත්තොත් ඒක හොඳයි. ටේබල් එකේ টොප් එක ගත්තොත් ඒකත් හොඳයි. හොඳ මැටීරියල් එකකින් මේවා කරලා තියෙන්නේ. පොඩි අර පළුඳු වගේ තිබ්බ තැන් කීපයක නමුත් ඒකෙන් හානියක් නැහැ ටේබල් එකට. මම හිතන්නේ අර තියෙන ඒකේ අර දාන බෝඩ් එකත් එක්ක වෙන්නේ නැති. ඒක නිසා. ඊට අමතරව මේකේ අර පෙන් හෝල්ඩර් එකක් ඊට පස්සේ කප් හෝල්ඩර් එකක් වගේ එහෙමත් මේකේ එනවා. එතකොට ඊට අමතරව තව අර අතින් අල්ලන්න වගේ අල්ලලා කොහේ හරි අරන් යන්න වගේ අත දාන්න පුළුවන්. එහෙම පොඩි ස්පේස් එකකුත් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ටේබල් එක එන්නේ. ඉතින් පාවිච්චි කරන්න ගත්තාම පාවිච්චි කරන්න මට කියන්න තියෙන්නේ ඇත්තටම හොඳයි. මම ලැප් එකක් තියාගෙන ඊට පස්සේ කප් එකකුත් තියලා ෆෝන් එකක් තියලා ඊට පස්සේ ඒ විදිහට තමයි වැඩ ටික කරේ. අර ලියන කියන ඒවා නම් ලොකුවට එහෙම කරලා නැහැ. ලැප් එකත් එක්ක වැඩ කරපු එක තමයි කරේ. ඉතින් මේක බරත් නැහැ. ලොකු බරක් නැහැ. ඕනම කෙනෙක්ට අර උස්සන්න පුළුවන් විදිය බරක් තියෙන ලැප්ටොප් එක තියලා වුණත් උස්සන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ටේබල් එක ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒ ටික තමයි. මේ සෑහෙන්නම හොඳයි. ඕකේ. මේ කිසි ගැටලුවක් නැහැ එහෙම කියන්න. ඉතින් ඒකින්ද මට ඒ ටික තමයි ටේබල් එක ගැන කියන්න තියෙන්නේ. වෙන නම් කියන්න දෙයක් නැහැ. worth for the price. okay like 1500 වුණත් 2000 වුණත් ඒ ගානට ඕකේ. ඉතින් ගෙවන ගානට වටිනාකමක් තියෙනවා. හැබැයි බලද්දි හොඳ තැනකින් බලලා ගන්න. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඔය කකුල් වල ලූස් තියෙන්න පුළුවන්. ටේබල් එකේ අර උඩ টොප් එක ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඔය සීරලා තියෙන්න පුළුවන් කකුල්. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට ගන්ති හොඳ තැනකින් බලලා ගන්න. හරියට හොඳ තැනකින් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අයිටම් එක හොඳටම හොඳයි පාවිච්චි කරන්න. ඉතින් ඒ ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ගේන්න තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට යම්කිසි අයිඩියා එකක් ඉන්නද කියලා. තවත් මේ වගේ මොන හරි අන්බොක්සින් හරි මොන හරි ටෙක් හරි වීඩියෝ එකකින් ඕගොල්ලන්ව ඉස්සරහට හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට මම නවතින්නම්.